කොල්ලෝ වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න බෑ. හොඳ පිරිමෙක් වගේ අභිමාණයෙන් ඉන්න බෑ. සල්ලි හම්බ කරන්න ඕන. අම්මා තාත්තා බලා ගන්න ඕන. මේ කොල්ලෝ වුණාම එහෙම වෙන්න ඕන. සහෝදරයන්ට බලන්න ඕන. සමහර තරුණෝ ඉන්නවා අවුරුදු 27යි 28යි. මෙච්චර කාලයක් මොකද කරේ කියලා අපම බ්‍රේස්ලට් එකක් හදාගෙන නැහැ දාගන්න. බලනකොට හැම එකෙකාගේ ගිහිල්ලා එකෙකාගේ වැඩ නෙමෙයිද කරන්නේ. ගෙදර කිසි වැඩක් කරන්නේ. පින්නදුනේ තාම කුස්සියට ලෑලි ගහලා. ටොයිලට් එකේ දොරට එක්ක ගෝණි පඩංගුවක් නැත්තම් තහඩුවකට රීප පටියක් ගහලා. හැබැයි ගෙදර ඉන්න අවුරුදු 27 28 දඩබ්බර තරුණයෝ. උන්ට කිසි ගාණක් නැහැනේ. අම්මා තාත්තා හම්බ කරන එකෙන් කාලා ඉන්නවනේ. ඔය හැන්දෑවට මොකෙක් හරි අල්ලගෙන ජරාවක්. මේ තරුණ ජීවිත අපරාධෙ පින්නතුනේ. මම ඒ සත්පුරුෂ තරුණයන්ට කියන්නේ. හැබැයි ඒ කොල්ලෝ හරි හොඳයි. හරි හොඳයි. තරුණයන්ට මං කියන්නේ. ඔය අපායින් මිදෙන්න. ලස්සනට ඉන්න. කුලී වැඩක් කරලා හරි කමක් නැහැ මහන්සියෙන් ජීවිතේ හදාගන්න. වචනෙන් පවා ක්වොලිටි එක තියාගන්න. ඒ ක්වොලිටි එක හරි වැදගත්. සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ. දැන් අපේ ගෙදර අදටත් සිමෙන්ති දාලා තියෙන. මොකෝ මට ඕක මේ ටයිල් අල්ලන්න බැරුවද? නේ මිනිස්සු කොච්චර මට ගෙවල් දෙන්න හදනවද? කොච්චර ඉඩ කඩ වෙනතුන් මේ වෙනකොට කැප් 3ක් දෙන්න හදලා තියෙනවා. අන්න එකක් පන්සලේ නවත්තලා ගිහින් තියෙනවා හයිලක්ස් එක. ඕනතර. නමුත් තරුණෙක් වුණාම හොඳ මේ දුප්පත්කම නැති බැරිකම ජීවිතේ කිසි දාක අනේකගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකක් හරි මනසින් පොහොසත් වෙන්න බුදුරු උගන්වන්නේ සන්තුට්ටි පරමංදන. අත්තිසුකේ තිබ්බොත් තමයි එහෙම පුළුවන් වෙන්නේ.